सितारों में, हर सांस में बसी तू इन फिजाओं में। तेरा हाथ थामे सब कुछ भूल जाए, बिना कहे भी हम सब कुछ कह जाए। सिर्फ हम तुम आज की रात, चांदनी में बिखरी है बात। तेरी बाहों में मिलती राहत, तेरे साथ मिलती राहत। धड़कनों में बसी ये बात, सिर्फ हम तुम आज की रात। ආදරණීය තරුවක් ගැන අපි කතා කරමු. දිසාසේකර ෆිල්ම්ස් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. දිල්ෂාන් අමරසිංහ තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මොකද හිතන්නේ මේ වගේ සිනමා නිර්මාණයක් ලාංකික සිනමාවට එකතු වීම ගැන? මුලින්ම කියන්න ඕනේ නියතමානී ඒ වගේම බොහොම මේ ආඩම්බරකාර සතුටක් වෙනවා මට සාරංග ගැන. මොකද ඇක්ටර් කෙනෙක් හැටියට මම වෙලාවට කල්පනා කරනවා සාරංග මොනවටද වඩාත්ම දක්ෂ කියලා. නිවේදකයෙක්, ගායකයෙක්, රංගන ශිල්පියෙක්, චිත්‍රපට අඳින්න පුළුවන් දන්නේ නැහැ. රයිට්. අද ප්‍රොඩියුසර් කෙනෙක් විදියට එයාගේ පළවෙනි චිත්‍රපටයත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ පහුගිය කාලය පුරාටම ලංකාවේ සිනමාවට ගොඩාක් නිෂ්පාදකවරු ඇදී ආවා. මේ ආපු නිෂ්පාදකවරුන්ට මම හිතන්නේ සාරංගකෙන් ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා තමයි අද මෙහෙම ක්‍රවුඩ් එකක් ඇවිල්ලා ඉන්නේ මේ ෆිල්ම් එක බලන්න. මමත් ආවේකට මේ මිනිසුන්ගේ මූණවල වල තියෙන සන්තෝෂයෙන්ම තියෙන මේ මගහැරලා තිබුණු කමර්ෂල් සිනමාව ආය උස්සන්න සාරංග එයාගේ උපරිම ශක්තිය ධෛර්යය මේ අවුරුදු ගාණක් පුරාවට එයාගේ අත්දැකීම් එක එකතු කරගෙන දුම ඉවසීමෙන් ඇවිල්ලා අද දවසේ මෙතනට ඇවිල්ලා තියෙන එක සම්බන්ධයෙන් බොහොම සතුටුයි, බොහොම ආඩම්බරයි. සාරංගට වගේම තමයි දැන් හේමාලයට ගොඩක් ආදරය කරන ෆෑන් බේස් එකක් ඉන්නවනේ. ඒ නිසා පොදුවේ අපි ආරාධනාවක් කරොත් ප්‍රේක්ෂකයින්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඔව්, ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ පහුගිය කාලේ පුරාවටම ලංකාවේ හැදුණු චිත්‍රපටිවල ප්‍රේක්ෂකයන්ගේ ඉතාම හොඳ නැඹුරුවක් තිබුණා. විවිධ කතා තේමාවන් වලට ගියා. ඒ අතරේ මට නිකන් පෞද්ගලිකව මට හිතුණා කමර්ෂල් සිනමාව මගේ හරුණාදෝ කියලා. ඉතින් ඒක නිසා ඒ කමර්ෂල් ෆිල්ම්ස් වලට ආස මේ අනිත් චිත්‍රපට වලටත් ආස මේ සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න ඇවිල්ලා මේ ලස්සන රූපරාම දකින්න, මේ ලස්සන සින්දු දකින්න, මේ ලස්සන සරල කතා තේමාවක් එක්ක පවුලේ සියලු දෙනාත් එක්කම සතුටු වෙන්න සියලු දෙනාට එන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. दुनिया चाहे ना समझे हमें, हमने तो सपने बुन लिए तन्हा में. ආදරණීය තරුවක් බ්‍රෑන්ඩ් ප්‍රීමියර් එකත් එක්ක අද මාත් එක්ක එකතුලා ඉන්නවා. කවුරුත් ආදරය කරන හේමල්ලයි අයිබෝන්. අයිබෝන්. මම කැමතියි දැනගන්නයි සාමාන්‍යයෙන් සාරංග දිනක්ෂි යුගයක් තමයි තියෙන්නේ. නමුත් අද සාරංග ශනුජ් යුගයක් තියෙනවා. අද මොකද හිතන්නේ දෙන්න ගැන? මට ඇත්තටම ඒක සම්බන්ධයෙන් බලන්න වුමනාවෙම තමයි මම අද ආවේ. ඒ කියන්නේ මේ කෙමිස්ට්‍රි එක මොන විදිහටද වැඩ කරන්නේ කියන එක. මම හිතනවා පහුගිය දවස් ටිකේ මම ඒගොල්ලන්ගේ සෝන්ග්ස් ටික සමහර සීන්ස් මම දැක්කා. මට හිතෙනවා මේ කෙමිස්ට්‍රි එක තාමත් හොඳට වැඩ කරලා තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අලුත්ම විදිහක එක්ස්පීරියන්ස් එකක් මේ චිත්‍රපටයෙන් ඕන්ට ලැබෙවි. කොහොමද අයියගේ ඉදිරි වැඩ කටයුතු අපිට නව නිර්මාණ දකින්න පුළුවන්ද? අලුත් චිත්‍රපටයක රූපගත කිරීම ආරම්භ වෙනවා මේ අගෝස්තු මාසේ 13 වෙනිදා. ඉතින් ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙම තමයි. අයියගේ ඉදිරි වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සර්පකාරයෙන් සාර්ථක වෙන කියලා සුභාශිංසන පතනවා. බොහොම ස්තුතියි.